සුබ දවසක් හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක අරන් ආවෙලා තියෙන්නේ අපේ 2024 25 නංගිල මල්ලිලා අපේ කැම්පස් එකට ආවා. මේ එයාලා එන්න කලින් දවසේ අපි එයාලා වෙනුවෙන් පිළිගැනීම් තොරණක් හැදුවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි එයාලා වෙනුවෙන් හදපු තොරණ හැදුනේ කොහොමද කියලා. තොරණ හදන තැනට කැඳත් හම්බුණා. මේ කැඳ එක මුස්ලිම් යාළුවෝ තමයි අපිට දුන්නේ. ඉතින් අපිට හවස හම්බුනේ කැඳ ටිකත් බෙදලා අපි දැන් හොස්ටල් වලට යනවා. පිරිමි ළමයි නැවතිලා දිගටම වැඩේ කරගෙන ගියා. මෙන්න තියෙනවා තොරණේ අවසාන අවුට්පුට් එක. ඉතින් මේක අපේ පිරිමි ළමයි රෑ 2-3 වෙනකම්ම ගොඩක් මහන්සි වෙලා හැදුවා.
ඉතින් මේ තියෙන්නේ අපේ නංගිලා මාලිලා ආපු දවස. ඉතින් මම මේ වීඩියෝ එකේ කියන ඒවා හරියට ඇහෙන්නේ. ඒකයි මම මේ වීඩියෝ එක වොයිස් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ඊයේ මහන්සි වෙලා එයාලා වෙනුවෙන් අපි හදපු තොරණ. දැන් එහෙනම් අපි යමු නංගිලා මල්ලිලා පිළිගන්න උත්සවයේ තියෙන හෝල් එකට. ඉතින් මේ හෝල් එකේ ඔක්කොම ඩෙකරේෂන් වැඩ කරන්නේ අපේ බැච් එකේ ගෑනු ළමයි. මම දැන් ඔයාලව එක්කයි යන්නේ එයාලව පෙන්වන්න. Umay ini ya Hai Malwal kiyak gatala Malwal kiyak gatala tinne Malwal nah Hai मैं आपे तमिल friends එතන මේ දෙන්නේ තනි වෙලා වගේ ඉන්නවා. ඔයා මල්වල කීයක් ගෙතුවද? ඒ තාම පළවෙනි. අයියෝ මම. එහෙනම් ජීවිත 10 විතර මේ 10 ඉන්දි වෙරිනෙලියා. දැන් සමාජයේ කැලේ දැන් මාව හැබිලා ඔයා කැපුන්නේ නැහැ. ඔයා මොනවද කරේ අද? මාව එළියක් කරේ මල්ලි තමයි. वायरल करන්න. මෙයා වයිරල් කරන්න ඕන ළමයි අද. අද වොයිස් ඕවර් එකක් දාපන් මොනවාද? ඔයා මල්වල කීයක් ගෙතුවද? මම තමයි ආවෙලා දැන් 10ක් විතර මෙන්න එනවා කියලා අර ආපු නැති එක මේ පොල්ල තිබ්බා කලින් වීඩියෝ එකට. එයා මෙහෙන්දි ඇඳගෙන එයාගේ මුස්ලිම් යාළුවට කියලා රූම්මේට් ඊයේ හලෝ රෑ 2 විතර වෙනකම් වැඩ කරා. දැන් වැඩ කරා වගේ ඇවිල්ලා ඉතින් රෑ 2 වෙනකම් කරේ. ඔයාලා එන්න දාට බලන්න කැම්පස් එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඉතින් මං ඔයාලට කියනවා ඒක බලපො නැති නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා. මේ ළමයි මගේ වීඩියෝස් වලට ඉතින් උපරිම සහයෝගය දෙනවා. පහළ ඉන්න මගේ යාළුවා බලන්න. එයාලා පහළට වෙලා කරන්නේ මොනවද කියලා බලමු. මේ දවස්වල වවුනියාවේ රස්නේ
ටිකක් වැඩි. ඉතින් අපේ අය කරලා තියෙන්නේ අලුතෙන් ආපු නංගිලා මල්ලිලා වෙනුවෙන් ෆුඩ් ස්ටෝල් එකක් දාපු එක. මේ දීප එක කිය. දැන් 100යි සරුව. කල්වත් එක 100යි. ඕනනම් කල්වත් තියනවා නැත්නම් යන්න පුළුවන්. පබෝද වැඩ කරන්න. අපේ යාළුවෝ බීම විතරක් නෙමෙයි එදා ෂෝටියසුත් විකුණලා. පල්හ වැඩ වෙලා තියෙන ඉතින් මේ විදිහට අපි ආපහු යමු උඩට. මම උඩට එද්දී ඩෙකොරේෂන් වැඩ ඔක්කොම ඉවර වෙලා කට්ටිය රියසල් එකක් කරන ගමන් තමයි හිටියේ. අපේ අය ඉවර කරපු ඩෙකොරේෂන් වැඩ ටික තමා මේ. කෝලම් එක හැදුවේ අපේ ටැමිල් යාළුවෝ. එතකොට පොල් තෙල් පහන හැදුවේ අපි. ඉතින් උඩ වැඩ ඔක්කොම ඉවර වෙලා අපි පහලට වෙලා හිටියා. නංගිලා මල්ලිලාගේ පිළිගැනීම් උත්සවයේ පටන් ගන්නේ 2ට. ඉතින් 2 වෙනකන් ගොඩක් කළා තිබුණා. ඉතින් මේ පාර පල්ලහැට ගිය වෙලාවේ මමත් බීම එකක් ගත්තා. එදා අපේ ෆුඩ් ස්ටෝල් එකෙන් කෑම ගත් කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ඒව රසට තිබුණාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එදා ආපු පේරන්ට්ස්ලා වෙනුවෙනුත් මීටින් එකක් තිබුණා. මේ තියෙන්නේ එකේ ගත්ත වීඩියෝ එකක්. ඒ වගේම අපි එයාලා වෙනුවෙන් රිෆ්‍රෙෂ්මන්ට් එකකුත් දුන්නා. ඩාන්සින් ගර්ල්ස් ලා දෙන්නද ඔයාලා දෙන්නද පේරන්ට්ස් මීටින් එක ඉවර වෙලා ඊළඟට තමයි අපේ නංගිලා මාලිලාව හෝල් එකට ගත්තේ. මෙයාගේ පර්සනල් වීඩියෝ එකක්. පොල් තෙල් පහන දල්වල ඉවර වෙලා අපේ ඩාන්සින් අයිටම් එක පටන් ගත්තා. මේ වීඩියෝ එකේ ඩාන්සින් අයිටම් එකේ ෆුල් ඩාන්ස් එක නැහැ. මම ඒක ඔයාලට බලන්න වෙනම අප්ලෝඩ් කරන්නම්. ඊට පස්සේ
ප්‍රෝග්‍රෑම් එකේ හිටපු නංගිලා මලිලටත් රිෆ්‍රෙෂ්මන්ට් එකක් දුන්නා. In this honor, we have with us our vice chancellor, senior professor A.R. Sudaraja, ඊට පස්සේ වැඩ ඉවර වෙලා අපි හැමෝටමත් රිෆ්‍රෙෂ්මන්ට් එකක් හම්බ වුණා. ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා දැන් අපි ආපහු හොස්ටල් වලට යන්න මේ පහලට තමයි යන්නේ. අපේ යාළුවෝ ඉන්නවා පල්ලෙහ වැඩ ඉවර කරලා අපි යාළුවා එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. මේ ඉන්නේ මේ අපේ මේ මොකද්ද තොරණේ කෝඩිනේටර් මහත්තයා. කියන්න ඔයා මේ දැන් මේක කරේ කොහොමද කියලා? ඔය දෙන්න කියන්න එකතු වෙලා කියන්න මේ වැඩ කටයුතු වෙච්ච විදිහ. කියන්නේ මූ පටන් ගත්තේ දැන් බරට වැඩ. ඊපස්සේ අවසානට කොහොමද මේ වගේ ලස්සන එකක් ආවා මේක හැදුවේ අතින්. අපි ළමයි ඔක්කොම එකතු වෙලා අතින් හැදුවා. හැන්ඩ්මේඩ්. කොහොම අපි ආවේ. ඊට දෙයක් කියන්නේ හැන්ඩ්මේඩ්. ඒයි නේ. අකලංක මට නම් කියන්න දෙයක් නැහැ. ඊළඟ කෝඩිනේටර් කියන්නේ මම කෝඩිනේට් කරේ ඩාන්ස් එක. අතන කිව්වොත් ඒකේ සම්පූර්ණ වැඩේ බැලුවේ මම නෙමෙයි. අපි නැටුවේ කකුලේ. රෙපි හොයාගන්න විදිහක් නැහැ. අපි නැටුවේ කකුලේ. මේ දෙන්න තමයි මගේ ඩාන්ස් පාර්ට්නර්ස්. මේ වැඩි හරියට වෙන්නේ නැහැ කියලා හිතනවා. උනා ලස්සනට අපි ලේ හල්ලා දෙන්නේ. අංගිල මල්ලේ. අතපය තුවාල කරගෙන ලේ හල්ලා දෙන්න අංගිල මල්ලේ. අපි කොච්චර ආදරේද කිව්වොත් ඉස්සරහට ආදරේ. ඉතින් 2023-24 අපි 2024-25 නංගිලා මාලෙලා පිළිගත්තේ මේ විදිහට තමයි. ඉතින් මං හිතනවා එදා දවස අපේ නංගිලා මාලෙලාට අමතක නොවන දවසක් වෙන්න ඇති කියලා. ඒ වගේම ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකට අලුතෙන් ආපු හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම මම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියලා. මගේ වීඩියෝස් බලලා ආපු නංගිලා මල්ලිලත් මාත් එක්ක එදා කතා කළා. ඉතින් එයාලටත් ගොඩක් ස්තුතියි. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.